ආයුබෝවන් පුතේ. දැන් සංඛ්‍යානයේ විෂයක් විදිහට තෝරාගත්තු දරුවෝ පිරිසක් තමයි සමූහය තුල රැඳී සිටින්නේ. එතකොට අපි පන්ති පටන් ගන්න ප්‍රථමයෙන් මම ඔයාලත් එක්ක අද දවස තුලදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඛ්‍යානයේ විෂය තෝරාගත්තු ඔයාට ලැබෙන සුවිශාල වාසි කිහිපයක් පිළිබඳව. පළවෙනියටම සංඛ්‍යානයේ විෂය කියලා කියන්නේ පුතේ අභ්‍යන්තර උපාධිධාරීන්ගේ අනිවාර්ය විෂයක්. ඒ කියන්නේ කම්පල්සරි සබ්ජෙක්ට් වලට හදාරන්න තියෙනවා ඉංග්‍රීසි IT වගේ ඒවා අනිවාර්ය වෙලා තියෙනවා වගේ මූලික සංඛ්‍යානය කියන්නේත් අභ්‍යන්තර උපාධිධාරීන්ගේ අනිවාර්ය විෂයක්. එහෙනම් ඇයි අපිට බාහිර උපාධිධාරීන්ට මේක අනිවාර්ය නැත්තේ? ඒ තමයි බාහිර අභ්‍යන්තර වෙනස. ඉතින් එහෙනම් එතකොට මාට තේරෙනවා මටත් එහෙනම් අර අභ්‍යන්තර උපාධි මට්ටමේ තියෙන විෂයක් හදාරන්න. එයාලට කම්පල්සරි වෙලා තියෙනවා නම් අපිට නැත්තම් මට පුළුවන්කම තියෙනවා අපේ උපාධියේ වටිනාකම තව ටිකක් වැඩි කරගන්න විෂයක් විදියට මේක තෝරගන්න. ඉතින් අන්න ඒ පොයින්ට් එකම ඇති හරියට තේරෙන දරුවෙකුට සංඛ්‍යානයේ විෂය තෝරගන්න. ඊට පස්සේ දෙවැනි වාසිය මම කියන්නම් මූලික ගණිතය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම උපාධිධාරියෙක් විදිහට Tamanගේ උපාධිය තුළ අන්තර්ගත විය යුතු විෂයක්. විශේෂයෙන්ම දැන් අපිට ලැබෙන්නේ සාමාන්‍ය වේදී උපාධියක්. එතකොට Taman අපි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකත් එක්ක පෙන්නනකොට මූලික ගණිතයේ කොටසක් උපාධිය තුළ ආවරණය වෙලා නැත්නම් එතන ඇත්තටම පොඩි හිඩසක් තියෙනවා. IT ටික ඉංග්‍රීසි ටික අනිවාර්ය වෙනකොට මූලික ගණිතයේ කොටසකුත් අනිවාර්ය විය යුතුමයි. හේතුව තමයි දැන් හිතන්න සරලව අපි උපාධිධාරියෙක් විදිහට එළියට ගියාම අපිට මූලික ගණිතයේ සරල දෙයක් බැරි නම් ඔත්තේ සංඛ්‍යා කියන්නේ මොනවද? ඉරට්ටේ සංඛ්‍යා මොනවද? සංඛ්‍යා රටාවක් සරලව හඳුන ගන්න බැරි නම් සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි සම්භාවිතාවක් සරලව කියන්න බැරි නම් සමීකරණයක් සරලව විසඳ ගන්න බැරි නම් අපිට එතන පොඩි හිඩසක් තියෙනවා. උපාධිධාරියෙක් වෙලත් සරල ගණිතය චුට්ටක් බෑ වගේ නම්. ඒකින්ද අන්න එහෙනම් ඔයාට ලැබෙන ලොකු අවස්ථාවක් තමයි ඒ කියන පොඩිවත් හිස්තැනක් තියාගන්නේ නැතුව සර්ව සම්පූර්ණ උපාධියක හිමිකාරියෙක් වෙන්න පුළුවන්කම තියෙනවා සංඛ්‍යානයේ විෂය තෝරගත්තොත්. ඒ හිස්තැනක් පිරවෙනවා. තුන්වෙනි වාසිය මම අද ඔයාලත් එක්ක කතා කරන අපි හැමෝගෙම බලාපොරොත්තුව තමයි උපාධිය අවසානයේදී රැකියාවකට ප්‍රවිෂ්ඨ වෙන එක. ඒ රැකියාව අපි හිතමු පළවෙනියටම ඔන්න පෞද්ගලික අංශයේ රැකියාවක් වුණොත් පෞද්ගලික අංශයේ රැකියාවකදී අනිවාර්යයෙන්ම අපිට software එකකින් වැඩ කරන්න, database එකක් හඳුන ගන්න, data analyze කරන්න, report එකක් හදන්න, සරල මොන්ඩෝයි කියන interface එකක් අපිට පුළුවන් වෙන්න ඕනේ පෞද්ගලික අංශයේ රැකියාවකට යනවා නම්. චුට්ටක් හිතලා බලන්න මම උපාධිධාරියෙක් විදිහට ආරම්භ කරපු මේ ගමනේදී මට අවශ්‍ය වෙන උපාධියෙන් පස්සේ අපි පියනගෙන රැකියාවට අවශ්‍ය වෙන වැඩ ලෝකයට ප්‍රවිෂ්ඨ වෙනකොට මට උදව්වක් වෙන්නේ මම ඉගෙනගත්තු කොයි කොටසද? කොතනදීද මට මේ ප්‍රායෝගික දැනුම ලැබිලා තියෙන්නේ? database එකක් සරලව කතා කරන්න Minitab කියන්නේ මොනවද? SPSS කියන්නේ මොනවද? සරලව ඔය interface එකක් අහලවත් තිබුණොත් අපිට පුළුවන්කම තියෙන software එකක් වැඩ කරන්න. එහෙනම් එතකොට Tamanට යුතුයකමක් තියෙනවා. Taman ඉස්සරහා ගැන හිතලා අරමුණකට ප්‍රවිෂ්ඨ වෙනකොට හිතන්න මගේ කොයි කොටසින්ද මට මෙන්න මේ දේවල් ආවරණය වෙලා තියෙන්නේ කියලා. එහෙම බැලුවාම සංඛ්‍යානයේ විෂය තුලදී තමයි අපි කතා කරන්නේ data කියන්නේ මොනවද? data analyze කරන්නේ කොහොමද? softwares මොනවද? දත්ත විශ්ලේෂණය කරන්නේ කොහොමද? සරලව data ටිකක් ඉදිරිපත් කරගන්නේ කොහොමද? වඩ ප්‍රස්ථාරයක් කියන්නේ මොනවද? සරල වගුවක් අඳින්නේ කොහොමද? වගුවකින් දත්ත ඉදිරිපත් කරන එක උනත් අපි සරලව දත්ත ටිකකට වගුවක් අඳිනව වෙනුවට මේක නිවැරදිව අඳින්නේ කොහොමද? වගුවක අන්තර්ගත විය යුතු මූලික ලක්ෂණ තියෙනවා. ඔව නිසියාකාරව උපාධි මට්ටමින් අපි ඉගෙන ගන්න සංඛ්‍යානයේ විෂය තුලින් තමයි. එහෙනම් එතකොට අන්න ඒ දේවල් ඔයාට ලැබෙන අමතර වාසි තමයි විෂයක් විතරක් නෙවෙයි තමන්ගේ අනාගතයේ ලැබෙන ලොකු වරප්‍රසාද ප්‍රමාණයක් තමයි සංඛ්‍යානයේ විෂය තුලින් ඔයාට ලැබෙන්නේ. මම අද කතා කරන ඊළඟ වාසිය තමයි අපි දන්නවා සංඛ්‍යානය කියන්නේ දැන් ගොඩාක් දරුවන්ට එච්චර හුරු පුරුදු ජනප්‍රිය රැල්ලට කියපු විෂයක් නෙවෙයි. හැබැයි දන්න දරුවෝ සංඛ්‍යානයේ විෂය හදාරලා ඉතාම පහසුවෙන් යුනිවර්සිටි එකටත් ගිහිල්ලා එතනදිත් ඉහළ
කියන්නේ BSc ඩිග්‍රී ලෙවල් එකේ තියෙන උපාධියක් හදාරපු දරුවෝ පිරිසක් ඉන්නවා. හැබැයි නොදන්න දරුවොන් මේක එච්චර දන්නේ නැහැ වෙන්න පුළුවන්. හැබැයි පුතේ සංඛ්‍යානය කියන්නේ ගණිතය, විද්‍යාව, විශේෂපේදී උපාධිධාරීන් හදාරන විෂයක් තමයි සංඛ්‍යානය කියලා කියන්නේ. එතකොට BA උපාධිධාරීන්ට මේ හදාරන්න ලැබිලා තියෙන අවස්ථාවෙන් ඔයාට ලැබිලා තියෙන ලොකු අවස්ථාවක්. එහෙනම් එතකොට තමන්ගේ උපාධි මට්ටම තව ටිකක් අර වැඩි වටිනාකමක් එකතු වෙන එකක් තමයි මේ විෂය හැදෑරීම තුළින් ඔයාට ලැබෙන්නේ. එහෙනම් එතකොට උපාධියේ වටිනාකම වැඩි වෙනවා. හැකියාව පරිසරයට අවශ්‍ය වෙන දේවල් ටික එකතු කර ගන්න පුළුවන්කම ලැබෙනවා. අභ්‍යන්තර උපාධිධාරීන්ට කම්පල්සරි කරලා දෙන්නත් අපිට නොදෙන්නත් උනාට අපිටත් පුළුවන්කම තියෙනවා විෂයක් විදියට හදාරලා ඒතන තියෙන හිස්තැන සම්පූර්ණ කරගන්න. ඒ විතරක් නෙමෙයි අපේ උපාධියේ මූලික ගණිත කොටසක් නැත්නම් ඒක අඩුවක් වගේ නම් ඒ ටික පුරව ගන්න පුළුවන්කම තියෙනවා සංඛ්‍යානයේ විෂය හැදෑරීම තුළින්. ඊට පස්සේ අවසානයේ තමයි කතා කරන්නේ විශාලම වාසිය සංඛ්‍යානීය විෂය හැදෑරීම තුළින් ඔයාට ලැබෙන. අපි දන්නවා අපි හැමෝම තරක විභාගයකට මුහුණ දෙනවා දරුවෝ. එතකොට IQ පේපර් එකක් තියෙනවා. IQ පේපර් එකකට මුහුණ දීලා ලකුණු ලබාගෙන තමයි අපිට විභාගේ පාස් වෙලා රජයේ රැකියාවකට ප්‍රවිෂ්ඨ වෙන්න හැම කෙනෙක්ටම හැකියාව ලැබෙන්නේ. එතකොට චුට්ටක් හිතලා බලන්න මම උපාධියක් හදාරලා තියෙනවා. උපාධිධාරියෙක් විදිහට එළියට බැස්සහම මගේ උපාධියේ කොතනකින්ද මට IQ කියන මෙන්න මේ මගේ රැකියාවට තියෙන පාදකයේදී මට පිටිවහලක් හම්බ වෙන්නේ කොයි විෂය තුලින්ද? කොතනදීද මට IQ කියන කොටසට පිටිවහලක් උදව්වක් හම්බ වෙලා තියෙන්නේ කියලා. එතකදී තියෙන්නේ ඔයාට එකම එක විෂයයි සංඛ්‍යානීය විෂය හැදෑරීම තුළින් තමයි මෙන්න මේ IQ පේපර් එක ලියන්න අවශ්‍ය වෙන මූලික දැනුම ටික ඔයාට ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපි දෙවෙනි වසර විතර වගේ වෙද්දි IQ පේපර් එකත් තනියම සම්පූර්ණයෙන්ම ලියන්න පුළුවන්කම තියෙන අමතර පන්තිවලටත් සහභාගී නොවි. ඒ තරම්මට අපිට විෂය නිර්දේශය තුළින් ආවරණය වෙන්නේ මෙන්න මේ IQ වලට තියෙන මාතෘකා ටික. එහෙනම් එතකොට අමතර වාසි බොහොමයක් ඔයාට ලැබෙනවා. රජයේ ඕනෑම විභාගයකට මුහුණ දීලා ජයගෙන තමන්ගේ සිහින රැකියාවට යන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් එතකොට සංඛ්‍යානීය විෂය හැදෑරීම තුළින් රැකියාව තියෙනවද? රැකියාව ප්‍රශ්න මොනවද කියන එකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඕනිම කරන රජයේ රැකියාවකට යන්න තියෙන බාධකය වෙන IQ පේපර් එක ලියන්න අවශ්‍ය දැනුම සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ සංඛ්‍යානීය විෂය තුලින් විතරමයි. ඒකින්ද ඒ වාසියත් එක්ක ඕනෑම රැකියාවකට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි දන්නවා විශේෂයෙන්ම වර්තමාන ලෝකයේ කියලා කියන්නේ වැඩ ලෝකයේ ඩේටාත් එක්කම තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඩේටාබේස් මතම පදනම් වෙච්ච වර්තමාන අපි පියනගෙන ලෝකයේදී අපිට ඒ පිළිබඳව පුංචිවත් දැනුමක් නැත්තම් සරලව software එකක ඉන්ටර්ෆේස් එකක් අපි දන්නේ නැත්තම් අපිට සරලව තේරෙන්නේ නැත්තම් එතකොට අපිට එතන පොඩි අපි දන්නේ නැත්තම් ඒක අපේ පොඩි අඩුවක් වෙනවා. මොකද දැන් අපි නොදන්න ඕනෙම දෙයක් අපිට Google search කරලා හොයාගන්න පුළුවන්. හැබැයි අපේ බුද්ධිමය ශක්තිය, තර්කන හැකියාව, අපේ ඒ අර දැන් අපි අර ඉගෙන ගත්ත ඩේටාබේස් එකක් කියන්නේ මොකද ඔය කියන විශ්ලේෂණ හැකියාව කියන ඒවා අපිට එහෙම ගන්න බෑ. ඒවා අපි කාලයක් තිස්සේ පුරුදු කරලා අපිට තියෙන්න ඕනේ දේවල්. දැන් සංඛ්‍යා රටාවක් ඊළඟ පදේ හොයන්න වගේ ඔය වගේ දේවල් අපිට IQ පේපර් එකේදී දුන්නට අපිට ඕක සතියෙන් බෑ. අපිට කාලයක් තිස්සේ අපේ හිතේ තියෙන්න ඕනේ විශ්ලේෂණ හැකියාව අපි දියුණු කරගත්තු අපේ හැකියාවක් වෙන්න ඕනේ. ඒ දේවල් ලැබෙන්නේ අපිට සංඛ්‍යානීය විෂය හැදෑරීම තුළින්. එහෙනම් එතකොට ඔයාගේ ජීවිතයේ උපාධියේ එක විෂයක් සම්පූර්ණ වෙනවා විතරක් නෙමෙයි රැකියාවට ඉස්සරහා තමන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු කරනවා නම් එහෙමයි. දැන් සංඛ්‍යානය පුළුවන් වෙච්ච දරුවෙකුට පුළුවන්කම තියෙනවා මාස්ටර් එක කරද්දි BSc එකක් විදිහට තමන්ගේ ඩිග්‍රියේ වටිනාකම වැඩි කරගත්තට පස්සේ කෙලින්ම MSc එකකට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඔය කියන වාසි බොහොමයක් සංඛ්‍යානීය විෂය තෝරාගත්තු ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. එහෙනම් එතකොට සාම්ප්‍රදායිකව නැතුව වර්තමාන ලෝකයට ගැලපෙන විදිහට අනිවාර්යයෙන්ම වර්තමානයේදී මූලික ගණිතය ටික IT ටික අපි හදා ගන්න ඕනේ. සාමාන්‍ය ඩේටාබේස් එකක් ඩේටාත් එක්කම තමයි අනාගතයේදී පදනම් වෙන්නේ. ඒකින්ද ඒ කියන දේවල් ටික එකතු කර ගන්න විෂයක් විදිහට සංඛ්‍යානීය විෂය තෝරාගෙන ඉන්න ඔයාලගේ පළවෙනි පියවරම ඉතාම සාර්ථකයි. එහෙනම් එතකොට සාම්ප්‍රදායිකව නැතුව වර්තමාන ලෝකයට වැදගත් වෙන විදිහට තමන්ගේ උපාධි මට්ටම වැඩි වටිනාකම වැඩි වෙන විදිහට සංඛ්‍යානීය විෂය තෝරාගෙන ඉන්න ඔයාලට අපි ලබන සතියේ ඉඳන් ප්‍රී ක්ලාස් ටික පටන් ගන්නවා. එතෙක් සමූහයේ හැමෝම රැඳී සිටින්න. සංඛ්‍යානීය විෂය තුලින් අපි ඉගෙන ගන්න තියෙන්නේ විෂය කරුණු ගැන කතා කරොත් අපි මූලික ගණිතය සහ මූලික සංඛ්‍යානය තමයි අපේ පළමු ඒකක දෙක පළමු වසර තුලදී. ඔය ඒකක දෙක විතරයි අපිට අවුරුද්දක් පුරාවටම ඉගෙන ගන්න තියෙන්නේ.
ඉතින් මූලික ගණිතය යටතේ අපිට හරිම සරලව ඉගෙන ගන්නවා අපි O level කාලේ මාතෘකා ටික. ඔතනට අදාළ වෙන්නේ නැහැ O level ප්‍රතිඵලය. කිසිසේත්ම O level ප්‍රතිඵල අදාළ වෙන්නේ නැහැ. ඔයාට අවශ්‍ය වෙන්නේ නිවැරදි මඟ පෙන්වීම විතරයි. ඒ දේවල් අපේ පන්තිය තුලින් අනිවාර්යෙන්ම ඔයාලට ලැබෙනවා. ඒකෙන් හින්දා එතකොට තමන් ගත්තු පියවර ඉස්සරහට ගත්තු අරමුණ ඒ විදිහටම ජය ගන්නවා කියන විශ්වාසය මත ඉස්සරහ වැඩ කටයුතු කරන්න හැම කෙනෙක්ටම ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.